වෛද්‍ය ශිෂ්‍ය වුණාම හොඳට ඇඳලා කරලා යන්න ඕනි. හරිද? මේකක් දාන්න ඕනද? නැතුව පේන්නේ නැද මේ කට්ටිය ඉන්න ඇටි? හොඳින් කාලා බීලා ඉන්න අයියේ. හරි හරි මෙච්චර කල් මම නොකා හිටියේ. ඉඳලා හිටලා අපිට ලියුම් කියලාක්වත් දෙවන්න බස්. ලියුම් එවන්න උඹ වගේ කෙල්ලද? ඕන්නම් SMS එකක් එවන්න. ඒව කියවන්න බෑනේ බොස්. සර්කිට්. හරි. මුංග බලාගන්න. හරි හරි යන්. හරි යන්. උඹලා කොහෙද යන්නේ? මං විතර ඉස්කෝලේ යන්නේ. නැවතියල්ලා. අයියෝ මතක් වෙනවා අයියේ. හරි බං මං ආ එනවා. යන්න උන්ට පිස්සු. ලොක්කා. ඈ මොකද මේ වෙලා තියෙන්නේ? වහබීලා ඔය වහබීලා. ඉතින් මෙතන තියාගෙන ඉන්නේ ඇයි? අම්මා ෆෝම් එක පුරවනවා. ඈ ෆෝම් කොළ පුරුපුරෝයිද මේ කොල්ලා මැරෙයිනේ. යනවා ඔය යන්න. දොස්තර මහත්තයෝ මේ ලෙඩා මැරෙන්නේ නම් මොන හරි කරන්නකෝ. මෙතන ක්‍රමවේදයක් තියෙනවා. ෆෝම් එක පුරවලා OPD එකට බාර දෙන්න. මං දැන් ඩියුටි ඔෆ්. එහෙම කියලා බෑ මොකක් හරි කරන්න ප්ලීස් මොකක් හරි කරන්න බලන්න. මොනවා කරන්නේ? අඩෝ. මේ මං දැන් උඹේ බෙල්ල මිරිකොත් උඹ ෆෝම් කොළ පුරුපුරෝ ඉන්නවද? නැත්නම් පොලිසි පොට්ට ගෙනගන් ඉන්නවද? මේ මගේ අකවුසන් නැතුව මේ අහිංසකයට බේත් කරපන්. අර පලෙන් ලෙඩා ඇතුළට. ඔය කට්ටිය ඔහම නවතින්න. අම්මේ දැන් ඉතින් කිසි දෙයකට බය වෙන්න එපා. කොල්ලව අනිත් පැත්ත හරවලා දෙකක් දුන්නා පිටට බීපු ජරාව සේරම එළියට දාන්න. අනේ අම්මේ ඕම අඬන්න එපා. මට මගේ අම්මව මතක් වෙනවා. තාත්තන් නැතුව මම මේ දරුවෝ වැඩි බොහොම දුක් ඉඳලා ණය වෙලා ගවල් දොරල් පොව උගස් කරලා මම මේ වියදම් කොහොම දරන්නද පුතා? අනේ මගේ පුතා. අනේ පුතා. මේක තියාගන්නකෝ. පුතා කවුද? මේ ડોක්ටරයා මොන හරි පාට් එකක් දැම්මොත් කියන්න නවරියන් කිව්වේ කියලා. මම යන්න. පුතාට ගොඩාක් ස්තුතියි මගේ පුතා. හලෝ මිස්. ඇයි මොකද? ෆස්ට් ඉයර් ක්ලාස් එක කොහෙද දන්නේ තියෙන්නේ නේද? මොකටද? මොකටද කියන්නේ? ඔයා මොකටද ක්ලාස් එක හොයන්නේ? මට පරක්කු වෙනවා. පාරක් වෙනවා කිව්වේ? අද මං ක්ලාස් එකට එන පළවෙනි දවස. ඔයා ක්ලාස් එකේ මොනවද කරන්නේ? මම ස්ටුඩන්ට් කෙනෙක්. ස්ටුඩන්ට් කෙනෙක්? ඔව්. මම තමා එන්ට්‍රි එක්සෑම් එකේ පළවෙනියා. වැඩිම ලකුණු. ක්ලාස් එක කොහෙද තියෙන්නේ? ඔයා ස්ටුඩන්ට් කෙනෙක් කිව්ව නේද? ඔව්. මේ මට පොඩි උදව්වක් කරනවද? මිස්ගේ නම කවුද? අමිතින්? ඩොක්ටර් භාග්‍යා. ඩොක්ටර් කරදර වෙන්න එපා. මං ක්ලාස් එක හොයාගන්නම්. හම්බෙමු ආයේ. බයි. Good morning. මේ ෆස්ට් ඉයර් ක්ලාස් එක මේකද? මොකද බලන්න එහාට මොකද හිටන් ඉන්නේ? වාඩි වෙලා. Good morning, everybody. Welcome to the Imperial Institute of Medical Studies. My name is Dr. Vikramasinghe. Please sit down. අද ඔබ මේ සියලුම දෙනා ඉඳගෙන ඉන්න ආසනවල මේ රටේ යකෝ සර්කිට්
කීප උඹට මේ මෙඩිකල් කොලෙජ් එකේ ඉතරද හොයාගන්න පුළුවන් මෙම උනේ? ආයතනයට හොඳ ඉතිහාසයක් තියෙන්නේ ඩොක්ටර්ස්ලා බිහි කළා කියලා නෙමේ අර ඉතා හොඳ වික්‍රමසිංහ කියන එක. ඩොක්ටර්ස්ලා බිහි කළා කියලා. මගේ දැන් ඉස්සරහා හිටගෙන ඉන්නවා. ඕගොල්ලන්ගෙන් කාටද හොඳ ඩොක්ටර් කෙනෙක් වෙන්න අවශ්‍ය? I am talking about a good doctor. Okay, you. Yes, sir. What do you mean by a good doctor? A good doctor means someone who cares about the patients, who loves them and can be friendly with them. අපි මෙතනට ආවේ යාළුකම් ඇති කරගන්න නෙමෙයි. Sit down. Okay, I'll explain. මම මගේ අවුරුදු 30ක වෛද්‍ය ජීවිතේ කිසිම රෝගියෙක් සමග හිතවත්කම් පවත්වලා නැහැ. ඒ වගේම කිසිම රෝගියෙක්ගේ වේදනාවක් මම මගේ ඇඟට අරගෙන නැහැ. මම කලේ ඒ අයගේ අසනීපවලට බෙහෙත් කරපු එක විතරයි. මගේ මේ අත දිහා බලන්න. රොක් ස්ටෙඩි. මම ඔපරේෂන් 10 ගණනක් කරලා තියෙනවා. ඒත් මගේ මේ අත කවදාක්වත් වේවුලලා නැහැ. හැබැයි මගේ දුව කවදා හරි ඔපරේෂන් එකකට ගෙනාපු දවසට මගේ අත අනිවාර්යයෙන්ම වේවුලනවා. ඒ මොකද? මම මගේ දුවට තියෙන ආදරය නිසා. Any questions? බොසා OPD එකේ මරණාසන්න ලෙඩෙක් ජීවිතත් මරණයත් අතර සටනක් කරනකොට අර ඇඩ්මිට් වෙන්න අර දිග ෆෝම් එක පුරවන්න ඕනද? සියලුම දෙනාගේ පන්ති හෙට උදේ 8ට ආරම්භ කරනවා. ඕකේ බොසා ඕකේ. මොකටද ලෝක හොස්ටල් එකට වෙලා ඉන්නේ? ගෙදර ඉඳන් ඩේලි යන්න එන්න පුළුවන්. අපි දෙනවනේ ට්‍රාන්ස්පෝර්ට් එක. එහෙම කියන්න එපා බං. හොඳ දොස්තර කෙනෙක් වෙන්න නම් මේ පරිප්පුව කන්න ඕන. අයියෝ. මේ කාමරාංග 12 කොහෙද තියෙන්නේ? මේ පැත්ත බලන්න ඕයි. ඔයි ගා පුපුරන්න. කතා කරන්න ඉගෙන ගනි. බලන්න. ඕ ලොක්කා. මේක ඌරු කොටුවන්නේ. කොහමද මේක ඉන්නේ? කරන්න දෙයක් නැහැ ඉන්න වෙනවා. උඹ දන්නවස්සකින් දෙයියෝ මාව මෙහාට වෙවේ මොකද කියලා. දෙයියෝ මාත් එක්ක නම් මුකුත් කිව්වේ නැහැ. දෙයියෝ මට කිව්වා ඵලයන් ගිහිල්ලා උඹලා තාත්තව අඬවපු එකගෙන් පලි අරමරෙන් කියලා. ඒකයි මම මේ මෙඩිකල් කොලෙජ් එකට ආවේ. දෙයියෝ එහෙම කිව්වනම් වැඩේ කරමු. හරි ලොක්කා අපිට පොඩි වෙලාවක් දෙන්න මේ පිටි ටික කඩලා ලොක්කට මේක දෙන්නම් 5 star හොටෙල් එකක් කරලා හරිද? 5 star. ඉක්මන් කරලා බඩු ටික දාපල්ලා. අවලා. හරලා. ඔය ටික දාපන්. दा दा या